විශ්වාස කරන්න. අපිට මේක කරන්න පුළුවන්. අපිට පුළුවන් කුම්ෆු ඉගෙන ගන්න. අපිට පුළුවන් ඔයා වගේම වෙන්න. මොකද තාත්තා කිව්වේ? අපිට මේක පුළුවන්. නෑ. අපිට පුළුවන් කුම්ෆු ඉගෙන ගන්න. පස්සේ අපිට ඔයා වගේම වෙන්න පුළුවන්. හරි. අපිට පුළුවන්ද? නෑ. ඔයාලට බෑ. අනික ඔයාලා එහෙම වෙන්නත් ඕනේ. ඒක තමයි ෂීෆ් කිව්වේ. මට ඔයාලව මම වගේ කරන්න ඕනේ නෑ. මං ඔයාලව ඔයාලා කරන්න ඕනේ. ඕ. ඒක කිසි තේරුමක් නැති දෙයක්. මන් දන්නවා. ස්තුති තාත්තලා. ඒක සුළු දෙයක්. මං කරන්නේ නැහැ මට කවදාවත් කරන්න පුළුවන් කියලා මං නොහිතපු දෙයක්. මං උගන්වනවා කුම්ෆෝ. මෙහාන ඔයාලගේ සැබෑ ශක්තිය ලැබෙන ඔයාලට පුළුවන් දේ උපරිමෙන් කිරීමේ. ඉතින් ඔයාලා කවුද? මොනවටද ඔයාලා දක්ෂ? මොනවටද ඔයාලා කැමති? ඔයාලා වෙන්න මොන දෙයකින්ද? හරි. හොඳයි. ආපහු. හොඳයි ආපහු. හොඳයි ආපහු. හයියෙන් ඔය පටි කරකවන්න. ඔය කොටේ බදා ගන්න. ඒක බදා ගන්න හරියට ඔයගේ සදහටම සමු ගන්න යනවා වගේ කියලා හිතාගෙන. මේ වතාව ටිකක් වමට වෙන්න. ඔයාට ඒක පුළුවන්. මේ එකක්වත් මෙවට වැටෙන්න දෙන්න එපා. ඕන්න. හොඳයි දැන් මේක බලන්න. දැන් මේව එක කරන්න. හොඳයි දැන් මේක කරන්න. ආව්. එයාලා ලෑසි. මොකක්? හොඳයි හැමෝම අහගන්න. මොකද මම මේක 10 වතාවකට වඩා කියන්නේ නෑ. ගමට ඇතුල් වෙන එකම පාර මෙන්න මෙතන. අග්ගල බලෑනිය මෙතන ඉන්නවා. විස්කෝතු බලෑනිය මෙන්න මෙතන. මගේ සංඥාව දුන්නාම බලෑනි දෙකම හරි හොඳයි. එතකොට නූඩල්ස් බලෑනිය. හරි කමන්නේ. මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි. මෙන්න මෙතන තමයි. මං දැනගත්ත ඒක වෙයි කියලා. ඔයාලා එක දෙයක් මතක තියාගන්න. කොහොම හරි අර පිල්ලි වල අවධානය අරගන්න. මං එතකොට ගෙන් කායිට වූෆි ඇගිලි කැටේ දානවා. තේරුණාද? අපිට සුපතමු. දෙකක් තුන. කොහෙද යන්නේ? කමන්නේ ඒව පස්සේ උගන්නන්න. මට ඔයාට මේක උගන්නන්න පුළුවන් වුණා නම් ඒකට කමක් නැහැ තාත්තා. මං එයා ඒක නම් සුපිරි බැතුලිමත් තමයි.